2021 මැයි මාසයේදී සිංගප්පූරු දජය සහිත එක්ස්ප්‍රස් ප්‍රර්ල් නෞකාව නයිට්‍රික් අම්ලය ටොන් 25ක් ඇතුළු අන්තරායකර භාණ්ඩ බහලු 81ක් රැගෙන කොළඹ වරායට ආසන්නයේදී ගිනිගත්තේය. නැවගිලී යාමට පෙර සති දෙකකට ආසන්න කාලයක් ගින්න පැතිරෙමින් තිබුණි. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිලී යාමෙන් ප්ලාස්ටික් පැලට්ස් සහ විස සහිත රසායනික ද්‍රව්‍ය ටොන් දහස් ගණනක් මුදා හරින ලද අතර එය ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරය විනාශ කළේය. එය සමුද්‍රීය පරිසර පද්ධතිවලට සහ දේශීය ධීවර කර්මාන්තයටද දැවන්ත හානියක් සිදු කළ අතර එමගින් මාස කිහිපයක් ධීවර කටයුතු තහනම් කිරීමට හේතු විය. පුරවැසියන්ගේ සහ පාරිසරික කණ්ඩායම් වලින් ලැබුණු මූලික අයිතිවාසිකම් පෙස්තම් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණ විභාග කරමින් 2025 ජූලි මාසයේ තීන්දුව නියෝග කළේය. නෞකාවේ හිමිකරුවන් සහ ක්‍රියාකරුවන් ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව අධිකරණ නියෝගය කළේය. 2025 ජූලි මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණ එක්ස්ප්‍රස් ෆීඩර් සමාගම දූෂකයා ගෙවයි යන මූලධර්මය පදනම්ව මූලිකව ඩොලර් බිලියන 1ක වන්දියක් ගෙවන ලෙස නියෝග කළ අතර පළමු වාරිකය ලෙස 2025 සැප්තැම්බර් 23 වන විට ඩොලර් මිලියන 250ක් ගෙවිය යුතු තිබුණි. එම නියෝගයේ ප්‍රතික්ෂේප කරමින් එක්ස්ප්‍රස් ෆීඩර්ස්හි ප්‍රධාන විධායක නිලධාරී සැමුවෙල් ප්‍රකාශ කළේ සමුද්‍රීය හිමිකම් සඳහා වගකීම් සීමා කිරීමේ ජාත්‍යන්තර සම්මුතිය එනම් LLMC යටතේ එහි වගකීම ඩොලර් මිලියන 25කට පමණ සීමා කිරීමට ජූලි මාසයේදී ලන්ඩනයේ අඩ්මිරාල්ට් අධිකරණයෙන් නියෝගයක් ලබාගත් බවත් සිංගප්පූරුව නීතිය සාමාන්‍ය විදේශීය මහජන දඬුවම් ක්‍රියාත්මක නොකරන බැවින් විදේශයන්හි ඩොලර් බිලියන 1ක තීන්දුව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවට අපහසු විය හැකි අතර ලන්ඩන් අධිකරණයේ නියෝගය ශ්‍රී ලංකාවේ තීන්දුව අභිබවා යා හැකි බවය. ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය වනුයේ නැවේ දේශීය නියෝජිතයා ආසන්න වශයෙන් ඩොලර් මිලියන 1ක අර්ධ ගෙවීමක් සිදු කර තිබෙන බව හා පළමු වාරික කාල සීමාව අවසන් වූ පසු ශ්‍රී ලංකා රජය ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කර රට තුළ වගකිව යුතු පාර්ශවයන්ට එරෙහිව අපරාධ නඩු පැවරීමට කටයුතු කරන බවයි.